Hi guys, කොහොමද ඔයගලන්ට? අද මම කෙහෙල් මුවක් කඩා ගන්න ආවා මේ කෙහෙල් ගහේ. අපි දැන් බලමු මේ හොඳ කෙහෙල් මුවක් තියෙනවා. ඒක අපි දැන් කඩා ගමු. අපි දැන් මේ කෙහෙල් මුව කඩා ගමු. හොඳ කරපිංච ටිකකුත් කඩා ගන්න ඕන. කෙහෙල් මුවට ඕනම දෙයක් කරපිංච. හොඳ කරපිංච ටිකකුත් කඩා ගන්නවා. හරි guys, දැන් මම මේ කෙහෙල් මුව සුද්ධ කරගන්න යන්නේ. කෙහෙල් මුව සුද්ධ කරගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒ නිසා මම දැන් කටින් බෝඩ් එකට shopping එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මේක ඉවත් කරන දේවල් දාන්න shopping එකක් දාගෙන වෙනම භාජනයක් අරන් තියෙන්නේ. ඔන්න අතර gloves උත් දාගත්තා. නැත්තම් හැමතැනම වදින නිසා. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන මෙතන තියෙනවා කහයි ලුණුයි දාපු වතුර එකක්. මොකද ඒක කහට පිපෙන නිසා අපි කපලා ඒ වතුර එකට තමයි දාන්න ඕන. දැන් අපි බලමු කොහොමද මේ කෙහෙල් මුව කපා ගන්න කියලා. අපි මේ තියෙන උඩ පොතු සේරම ටික ගලව ගන්න ඕන. මේ විදිහට පොතු ටික ගලව ගන්න ඕන. මේක අපිට උයා ගන්න බෑ. දැන් මේ සේරම ටික මම ගලවගෙන එන්නම්. ඔන්න බලන්න දැන් මම හොඳට මේක සුද්ධ කරගෙන හොදගෙන ආවා. දැන් අපි මේක හීනියට ලියා ගන්න ඕන. දැන් අපි බලමු කොහොමද මේක හීනියට කපන්නේ කියලා. අපි මේ පැත්ත එකටම චුට්ටක් කපා ගන්නවා. මම මේ කෑල්ල අයින් කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට කෙහෙල් මුව හරවලා ඕගොල්ලන්ට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේ විදිහට කපා ගන්න. මේ විදිහට කපා ගත්තට පස්සේ මේ අතරත් කපා ගන්න. අපිට හීනියට ලියන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒක. හරිම ලේසි. මේ විදිහට දැන් ඔයගොල්ලෝ කපා ගන්න. එතකොට ලේසි කපන්න. දැන් බලමු අපි මේක කැපෙන විදිය. දැන් බලන්න හරිම හීනියට ලස්සනට කැපෙනවා මේක. ඔන්න කෙහෙල් මුව දැන් හොඳට සෝදලා පොඩියට කපලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. ඒ වගේම දැන් ලුණු ආමිරිස් ටිකත් මම කපා ගත්තා. මේකට ලුණු, කරපිංචා, මිරිස් ඔන්න කපාගෙන මන් තියෙන්නේ. ඒ වගේම මම අරන් තියෙනවා කරවල එකක්. හොඳට සෝදලා සුද්ධ කරලා අරන් තියෙන කරවල. ඔයාලට කැමති කරවල එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි අද කරන්න යන්නේ කෙහෙල් මුව තෙල් දාගන්න. එකටම අපි දැන් තෙල් ටිකක් දාගන්නවා. මේ වෙනකොට තෙල් ටික දැන් රත් වෙන්න පටන් අරන් තියෙන්නේ. දැන් අපි අබ ටිකක් දාගන්න ඕනේ රත් වෙච්ච තෙල් එකට. අපි සූදුරු මාදු ටිකකුත් දාගන්නවා. දැන් අපි සුදු ලුණු දාගන්නවා. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඒ වගේම ලුණු. මම මෙතන ලුණු ගෙඩි එකමාරක් විතර අරන් තියෙනවා. දැන් අඹ මිරිසුත් දාගන්නවා. දැන් මේක හොඳට ෆ්‍රයි වෙන්න අරිනවා. දැන් අපි කරපිංච දාගන්නවා. දැන් හොඳට මේ ලුණු ටික ෆ්‍රයි වෙන අතරතුරේ අපි දැන් කරවල ටික දාගන්න ඕන. එතකොට තමයි කරවල ටිකත් හොඳට ෆ්‍රයි වෙන්නේ. දැන් අපි කෑලි මිරිස් දාගන්නවා. කහ කුඩු දාගන්නවා. අපි එතකොට අමු 3-5 කුඩුත් දාගන්නවා. එතකොට හරිම සුවඳක් එනවා. අපි දැන් කෙහෙල් මුව ටික ඇඩ් කරගන්නයි යන්නේ. ඊට පස්සේ විනාඩි 10ක් හොඳින් වහලා තියන්න. ඊට පස්සේ අපිට මේක ඇරලා බලන්න පුළුවන් කැඳිලාද කියලා. දැන් අපි ලුණු ටිකක් දාගන්නවා. මොකද කරවල දින හින්දා වැඩි ලුණු දාන්න හොඳ නෑ. ඔන්න දැන් මේක හොඳට සැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක බෙදා ගන්නයි යන්නේ. ඔන්න අපි බෙදා ගන්නවා දැන්. ඔන්න අපි දැන් කෙහෙල් මුව එක තෙල් දාලා ඉවරයි. කරවලක් දාලා තෙල් දාලා තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලොත් හදලා බලන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්.